සමස්ත මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1894ක් ඒ වගේම ග්‍රෑම් 512ක් 2024 වසරේදී විනාශ කිරීමට ශ්‍රී ලංකා පොලිසිය නායකත්වය ගත්තා. ඒ වගේම 2025 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 494ක් සහ ග්‍රෑම් 498ක් විනාශ කිරීම සඳහා අපි ක්‍රියාත්මක වුණා. ඒ වගේම 2026 වසරේදී එනම් අද දින හෙරොයින් කිලෝග්‍රෑම් 170ක් සහ ග්‍රෑම් 866ක් ඒ වගේම අයිස් ග්‍රෑම් 306ක් අද දිනදීද 2006 වසරට අපි ආරම්භක ප්‍රවේශයක් අරගෙන විනාශ කිරීම සඳහා අවස්ථාවක් ලබා ගත්තා. මෙම සියලුම මත්ද්‍රව්‍ය මෙම සියලුම නීති විරෝධී මත්ද්‍රව්‍යයන් විශේෂයෙන් වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ අදිබැලති උදුන්වල ගිනි තබා පුළුසා දමලා විනාශ කරන්නට තමයි මේ සියලුම අවස්ථාවන්හිදී අපි ප්‍රවේශයක් ගත්තේ. ඒ අනුව 2024 2025 සහ 2026 අද දින මේ වන විට සමස්ත රටේ කරනු ලැබූ සියලුම අත්අඩංගුවට ගැනීම මහා පරිමාණ වැටලීම් වලින් මේ වන විට මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2556ක් සහ ග්‍රෑම් 164ක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට ශ්‍රී ලංකා පොලිසියට හැකියාව ලැබිලා තිනවා.